කරනවා. හොඳයි. ඔබට අවසර තියෙනවා. මට ඕන කොහොම හරි මගේ පුතා සමීප කරගන්න පමණයි. නමුනි. ඕනෙන් මෙන්නනින්ම මුනුව. එකෙන් අලමින් ඉන්නේ. එකෙන් අලමින් ඉන්නේ. මොනාරි කාලා කියේ හැවදේ ආසනය යම්මා. මෙහෙ. අතහල එක මහරජු. දුම් මෙහෙම සුට්ටක් අල්ලපියු මේ වටේට මුන්ටා මේ. දුම් අල්ලන්න. හොඳට අල්ලන්න. අල්ලන්න මොකද මේ නන්නේ. ඔව් මේ ගමේ සිටු සියලු දෙනාගේ වස්තු දුරියන් මුන්ටා. යන්නත් අල්ලන්න ඕනේද? ලිසෙන්සිට පාස් දක්වා කියනවා අටවනවා රෝග නවනවා ප්‍රයත්න දෙකේ තුනක් අන්තරා කියනවා සියලු දේවල් දුරින් බුතලා යට කියලා. ගාඩි වෙන කොඩි වෙන සියලු දේවල් නූල කාරණේ පන්නලා කියනවා ඒ දෙක ඔක්කොම නැති වෙලා යන්න කියලා. ඕක හැකන් ඉදවන්න හදන්නේකෝ. අरे හුස්ම ගන්න බෑ බා මේ දුම හින්දා. ආයි බෝවන් ආයි බෝවේවා. අනේ නේද ටික හොලයියනේ තේරෙන්නේ අම්මා නේද ආයි ගොන්නේ වෙනමන්නේ අන්නලන්නේ වෙනවන්නේ එහෙම ආයි කටුවක් ඉන්නවනේ ආයි කටුවද කතා කරනවද කතා කරන්න ආවා මහත්මයානේ ආයිබෝන්න අහනවා මේක ආනම්මන්න එන්න ඇනිමෙන් උඹ නෝන්න කියලා ඔව් එහෙම දෙයක් තමයි ඒ මොකද කියන්නේ
ආයි මොන්න එහෙම නේ නමයි කියන්නේ මොකන්නේ ගන්නව මොකක් නලන්නේ නෝනේ කාන්නාවක් අර මොනවද කරලා නිලහනෝ මොනවද කඩට අඩුල් ගන්නද කියලා ඔව් කාන්තාවකට වශී වෙලා තමයි මේ පුතා මේ වගේ උමතෝකට බවට පත් වෙලා තියෙන්නේ කොහොම හරි අපිට සනීප කරලාද ආයි මොන් එහෙම තමයි කියන්නේ අයි මොන් නහනවා ඔබ අන්නේ මොකද ගන්නව ළඟමනේ කියලා අපේ කුලියට ගැලපෙන්නේ නැහැ. රාජවංශ නොගැලපෙන සදල් කාන්තාවක් සමග තමයි අද සම්බන්ධය තියන්නේ. This is it මා අකමැති විවාහට. අයි මොන් නන්නේ. ගැලපෙන්නේ ගැලපෙන්නේ කියන කොහෙන්ම කුල්ල ගැලපෙන්නේ කුල්ල ගැලපෙන්නේ ඒක හීන් කුලේලු මේ කුලේලු මේ ආයිබල් හඳුනන්නේ හීන් දෙන්නක් නැහැලු එහෙමද අයින් වෙන්නේ එතකොට කවුද කරන්නේ කලම්මුලි මන්න එහෙනම් ගුමාලයා ගෙන්නන්නද දෙන්න අයිවන්ද එතපන්නේ අම්මා නේ වතහමුදු වෙනලා අම්මා කිව්වා ගුමාලයා අර ගල් ළමයි ගෙන්නන්න කියලා ඔව් වෙන දෙයියන් ගෙන්නන්න කියලා ඔව් අයිවන්ද දෙවිවරු ගොඩාක් ගෙන්නන්න කියලා කිව්වා ඔව් කඩප්පුලි බණ්ඩාර දෙයියන්ට ආරාධනා කරන්නයි කිව්වා කොල්ලරට පූජාව දෙන්නද කඩප්පුලි වැඩ කරයිද හොඳයි කියන්නේ මොකද කියන්න තියෙන්නේ මොනවද හොඳයි රාජ මාලිගාව හැම දෙයක්ම ලබා දෙන්න එතකන් මේක තියාගන්න බොහොම වටිනවා බසුරන් කොටියක් වටිනවා මේ මාළේ බගේ නැහැ අවසරයි මම දන්නේ නැහැ කවුද වැටලා ඉන්නේ කියලා මොනවද හොඳයි අවසරයි කියන්නේ මොකද මම කල යුත්තේ හොඳයි හොඳයි මේකට දෙගිඩිය කපලා මෙතන කුමාරයා ගෙන්නලා රාජකාරී කොටක් තියනවා කරා හොඳයි එතකන් තෝ දලකෝ වැදගන්නේ උතර හොඳයි කුමාරයා ගෙන්නන්නේ එහෙනම් හොඳයි
අනේ දිවියනේ මගේ පුත් කුමාරයා සීනතු වැටුණා නේද? අයි මට පැකිලි ගෙඩියක් කිව්වේ. මොකද පැකිලි ගෙඩියක් කිව්වද මේ ගුලි කියන කොළ පාටයකද? ගුලි කොළ පාටයක. මොකෙන්ද කවන්නේ කැට්ටෙන්නේ? එනම් මොකෙන්ද කවන්නේ අයවා? ලස්සන කෙල්ලෙක් හිටියා ඉතින් කවදාද තුමාරියලා? අයිබෝන් මොකක්ද කරන්න ඕනේ? ada යක් නිකන්නේ බලන්න අනේ ඒ කියටනේ එහෙම ගමන කකුලේ කරන් කරමු ආයි බලන්න ඇත්ත දෙකක් ඇවිල්ලා අනේ දෙවිලා රජතුමාද කපන්නේ නැතේ රජතුමාද කපන්නේ නැතේ අනේ නැහැ පොඩක් අමාරු නිසා මම මේ පහත් උනේ හොඳයි අනේ විජය මහත්තයා දෙවියනේ දැන් මම මොකද කරන්න ඕන? ඔව් පැත්ත පළාතක ගිහින් අනේ පදෙවියනේ මරලම දාන්න ඕන එපා ඒ මොකද කරන්න යන්නේ? මොකද කියන්නේ? මොනවා? මොනවා? එහෙම නැතුව වෙන විකල්පයක් නැත දෙවියනේ. හොඳයි මම කැඳවාගෙන ඉන්න. ඉක්මන් කරන්න. අනේ මේ දුවේ කොහෙද වයින්නේ මේ? කොයි මගේ නන්දනේ අනේ දෙවියනේ මගේ නන්දනේ නන්දනේ කතා කරන්න දෙවියනේ මොකද යාර මේ සිද්ධ වෙලා තියෙන්නේ නන්දනේ කතා කරන්න නන්දනේ කතා කරන්න නන්දනේ මේ වගේ මඩු යන්නේ කතා කරන්න නන්දනේ මොන දෙවියනේ නන්දනේ මම මඩු ඔයාගේ මඩු ළඟ ඉන්නේ අනේ කතා කරන්න නන්දනේ මොකද යාර මේ සිද්ධ වෙලා තියෙන්නේ අනේ දෙවියනේ කියන ආදරේ බලන්න අපි දැන් මොකද්ද මේ හාමුදුරනේ කරන්න ඕන මොකද්ද කරන්න ඕන මොනවා? මොනවා? මේ මොකක්ද සිද්ධ වෙන්නේ? මොනවද? ඇයි ඔයා මෙතන? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මතුරු මෙතන. කවුද මේ? අර කවුද? මොනවා? හොඳයි එහෙමනම්
මම කරන්න ඕන. පුතේ, ඔයාගේ ජීවිතය වෙනුවෙන් කරන්න සුදුසු දේ මම කරනවා මගේ රටේ. මම සමාව වෙනවා. ඔගේ නන්දන මට නැවත ලබා දෙන්නට ඔබට පින් සිද්ධ වෙනවා මහත්තුමනි. කවදාවත් අපි දෙන්න වෙන් කරන්න එපා. ඒ තමයි කවදාවත් අපි දෙන්න වෙන් කරන්න එපා මහත්තුමනි. නැහැ පුතේ. කවදාවත් වෙන් කරන්නේ නැහැ. ආදරයකට බාධා කරන එක පාපයක්. මම ඒක තේරුම් ගත්තා. හොඳයි එහෙනම් මගේ පුතේ. ඔයා සතුටින් කාලය ගත කරන්න. මම ඔයාට ආශිර්වාද කරනවා මගේ පුතේ. දීර්ඝායුෂ වේවා. ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ වේවා. හොඳයි කම් මහත්තයා. එහෙනම් මම යන්නම්. හොඳයි. අවශ්‍ය කටයුතු හැමදේක්ම පාණ්ඩාගාරයෙන් සිද්ධ වෙවි. හොඳයි එහෙනම්. එහෙනම් මම යන්නම්. හොඳයි. දෙවිනේ නන්දන මොකද නන්දන මෙතන සිද්ධ වුනේ? ඔබට මේ සිද්ධ වෙන්නේ. ඔයා බොහොම ලස්සනට වැඩේ කළානේ සේනාධිපති. මගේ මිත්‍රයා. බොහොම සතුටුයි. ආදරේ හැමදාම. අඳුරනවා දෙයනේ අඳුර ගන්න බැරි වුණා මගේ ජීවිත මහත්කම් කියලා. මොනවද? අන්න පිරජිත බයනවා. පිරජිත බයනවා. අरे ඔක මහදෙක් වෙන්නේ වටේට වෙන්නේ. මොකද උනේ කපාට? සේනාධිපති ඔය මොකද ඔය? සලු පිළි කලවගෙන. අඳුන ගත්තා. ඔව් ඒක අර අපේ සේනාධිපතිනේ. සේනාධිපති. අපින ඕන ඉන්නේ. ගෙදර යන්න බෑ නිකන්. ඔව්. නිලි අලියන්නේ. හා නි මනං ඕන. අයවද. වෙරි පහයි දරුනේ. Ay, apa dia me kale le wale una base. ඔයා බොහොම මගේට වැඩේ කළා. බොහොම සතුටුයි. ඔයා ඒ විදිහට වැඩේ කළා. බොහොම සතුටුයි නේද? දැන් අපි දෙන්නට විවාහ වෙලා සතුටින් කාලය ගත කරන්න පුළුවන්. මොකද කැත වෙන්නේ? හොඳයි. එහෙමනම් බොහොම සතුටුයි. මට අමතක වෙන්නේ නැහැ සේනාධිපති කවදාවත්. මට අමතක වෙන්නේ නැහැ මාත් යනවා කොටේක හොයාගෙන. සඩොල් ගම්පහට යනවද? මොකද? දැන් අපේ කුමාරයා උනාම කුමාරයා දෙවිනා එතකොට මම දැනගන්න ඕන දේවල් පිටාති. මොකද? කමක් නැහැ. Oh. Tapi tinggal banyak kiana kok. Oh. දැනගත්ත නැගති ඔබ කියන එක තමයි ගොඩක් අගේ වෙන්නේ. හා. තමුදෙලු කරනවද? ඇත්තටම මදුමතේ. පදනවද? ඔව් නන්දනේ. මේ ගුරු සේනාධිපතිත් එක්ක කවිලා තියෙනවා. ඔයා මට වඩා නිසා. එහෙනම් නන්දනේ. මේ හන්දේ. අපි මෙච්චර දවසක් දිනේ තුනක් තිස්සේ ඇත්තම කියලා නම් මේ සම්මානය ලැබී හිටියා. ඉතින් මේ සිරුම් ගැන අහගන්නේ අපි මෙන්න මේ විදිහට කියන්නේ. අපි ආදරේ කතාව කරනවා. ඔව්. මේ විදිහට. මිතුවක් දිනක
Didi